චව් හැමෝටම කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අද තමයි අපේ YouTube ෆැමිලි එකේ ෆස්ට් වීඩියෝ එක. Non mi faccio vedere come viene perché vuole che rimanga così. Invece il lago io riesco a fare anche così. Guardate. Cosí. Allora signore, arriviamo a questo punto. ඉතින් අපි දැන් අර කැරට් ලුණු ටික ඔක්කොම කපාගෙන ඉවරයිනේ. අපිට දැන් ඕන පාන්කුඩු. ඒ කියන්නේ ලංකාවේ පාන්කුඩු තියෙන්නේ. ඒ පාන්කුඩු ටිකක් ඕන. අපි ඒ පාන්කුඩු ටික අරගෙන අර මීට් බෝල්ස් ටික හොඳට බෝල කරලා රවුමට හදාගෙන අපි අර බිස්කට් කුඩු වල එක තවර ගන්න ඕන. මීට් බෝල්ස් එක හොඳට වැහෙනකන් අපි බිස්කට් කුඩු වල තවර ගන්න ඕනි. E faccio tutti. ඉතින් යාළුවනේ මේක අපේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මේකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් අපිට හදාගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද? වැරදි හරි මොන හරි කමන්නේ අපිට දැනගන්න අපිට ඉගෙන ගන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම යාළුවනේ මේ කෑම වර්ග හරිම රසයි. ඒ කියන්නේ ලංකාවේ කෑමත් එක්ක ගත්තාම මේ කෑම හදන්න හරිම ලේසි.
ලේසි වෙන්නේ අපි ඒක හදන විදිහ හරියටම මේ රෙසිපි එක අපි හරියටම දන්නවනම් අපිට ඒක හදාගන්න හරිම ලේසි. ඒ වගේම තමයි හරිම රසයි. ගොඩාක් වෙලා යන්නෙත් නැහැ අපිට ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි හරිම ගුණයි ඉතින් මෙහි කෑම වර්ග. ඒකනේ ඉතින් මේ ඉන්න මිනිස්සු ගොඩක් ආයුෂ තියෙන මෙහි ඉන්න අයට ගොඩාක් කල් ජීවත් වෙනවා මෙහි ඉන්න මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ශරීරයට මෙහි තියෙන කෑම බීම ගොඩාක් ඒවා හොඳයි. ඒක නිසා මෙහි ගොඩක් මිනිස්සුන්ගේ ආයුෂ කාලය ගොඩාක් වැඩි. ගොඩාක් වයසට ගිය මිනිස්සු උනත් හොඳට මෙහි ජීවත් වෙනවා. මෙහි කෑම බීම, මෙහි වටපිටාව, මේ මිනිස්සු හුස්ම ගන්න වාතය, මේ හැමදේම පරිසරයේ මිනිසුන්ගේ ඇඟට ගොඩක් හොඳයි. ඒක නිසා තමයි මේ මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙන්නේ. ඇත්තටම අපි දැන් අර මස් ටිකත් මේ පාංකුඩු වල තවරගෙන ඉවරයි. ඉතින් අපිට ඊගාවට ඕන මේ වගේ පෑන් එකක්. මෙහි කියන්නේ පදල් එක කියලා චුට්ටක් අර ජම්බුර ගතිය තියෙන වල වගේ තියෙන එකක් තමයි ඕන. අපි දැන් ඒක අරගෙන ලිප ඔන් කරගෙන අපි ඒකට දාගන්න ඕනේ තෙල් ටිකක්. අපි නම් ඉතින් පාවිච්චි කරන්නේ ඔලිව් තෙල්. ඔලිව් තෙල් ටිකක් අපි මේකට දැන් දාගන්න ඕනේ. වලදු චුට්ටක් රත් වුණාම මේකට අපි ඔලිව් තෙල් ටිකක් දාගන්න ඕන. Olio natural así. Entonces, ඔන්න බලන්නකෝ යාළුවනේ ඉස්සරහට ඔලිව් තෙල් ගැන පොඩි විස්තරයක් හස්බන්ඩ් කියනවා. මමත් ඒක අද තමයි දැනගත්තේ. චුට්ටක් අහගෙන ඉන්නකෝ. හොඳ ඔලිව් මේ තෙල් දානකොට මේක පුච්චන්න හොඳ නැහැ. මොකද තෙල් එකේ තර මේක නැතිනවා. ඒක ඊතන ප්‍රොඩියුස් ඔක්කොම නැති වෙනවා. ඒක මෙහෙම කරන්න ඕනේ. බල ඒක තමයි තිබ්බොත් ඒ තෙල් එකේ ප්‍රොපර්ටි ඔක්කොම මේ පිච්චලා යනවා. ඒ තෙල් එකේ තියෙන මේ පෝෂණ ටික. ගුණේ. ඔලිව් තෙල් එකේ තියෙන ගුණේ පිච්චෙනවා. ගොඩක් රත් කරනවා. ඒ සවුත් වලට කියලා නෑනේ. මම කියන්නේ. මම ගියෝගේ වැඩ කරන්නේ ඕර්ගානික් නතුරුසිගේ වැඩ කරන එකනේ. ඉඳ වාටර් කොම්බෝජියම අපෝ ජෙල් දෙන්නේ. මේක මේ ඔලිව් එකක් තියෙන්නේ මේ සීතලෙන් මේ ප්‍රෙස් කරපු එක. එන්නේ තනිකර හොඳ 100 ඔලිව්. එතනනේ කොතර මේක තිබ්බත් දුම ගන්න. ඔව් අර අපි පොල් තෙල් වගේ දැම්මොත් එකපාරට අර රස් වෙනකොට දුමක් මේ වෙනවා තෙල් ටික කර වෙනකොට. මේක එහෙම නෑ. කොච්චර රත් වුණත් එහෙම අර දුම එන්නේ නෑ. හරිද? ඒනට ඒ කෙලේ මේ ප්‍රෝටීන හොදට ගන්න දැනගන්න ඕනේ. පොඩි එකපාර ඒක රත්වත් තියෙන ඒ තෙලේ ඔක්කොම මොකද්ද බයි? පොඩි මේ ඔලිව් සීතලෙන් මේ ප්‍රෙස් කරපේව. එතකොට ඔක්කොම තියෙන්නේ යට. එහෙමයි. ඒක මේක ඇතුළට දාන මේ හැම කෑමම මේ තෙල් එකේ රස අපිට එනවා. මේක දෙකතර ගත්තේ අපි අර ෆ්‍රෙෂ් කරපුව මේ ජාර්ලික් එක ඒක දාන්න. චොප් කරපු එක. කපපු එක නෙමෙයි චොප් කරපු එක. දැන් නම් ටිකක් බඩගිනි කෑමක් හදන්නේ නේද? අපිට වෙලාව දැන් කීයද? 2යි. වෙලාව 2යි. ඔක්කොම ටික එකම පාටද ලොකුස් දාන්නේ? මොනවද ඔකට දාලා දෙන්නේ? කරෝතා, චිපොල්ලා, සේදෙන්, ආදියෝ. දැන් මේ ටික මික්ස් කරනවා. ලස්සන පාටක් ඒ වගේම ලස්සන පාටක් වගේම ලස්සන සුවඳක්.
සුවඳට කියන්නේ මොකද? ඕකේ. දැන් මේකට මෙහෙම ටිකක් තෙල් එක බැදෙන්න තියන්න ඕනනේ. මේ ටික්ස් එක පෙන්නන්න. මේ ගාර්ලික් එකක් උදම එකක් මේ කියන්නේ ඉන්ටර් එකක් කියන්නේ. ගාර්ලික් එක. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ එකක්. ඒක පොඩ්ඩක් මෙහෙම ලාවට කපලා එකක් වෙනම එහෙම තියන්න ඔව්, ඕනේ. අනිත් ටික එකක් කපලා දානවා එකක් වෙනම සම්පූර්ණ. ඔව් ඒකත් කපලා ඒකේ ඒතුළු තමයි ඇතුළේ තියෙන ඔක්කොම මේ යාගේ මේක හොඳට යන්නේ. කපලා දාන්න ඕනේ. හරි අපි බලමු දැන් මේක චුට්ටක් තේරෙ බෙදනකම් උදාට ඊගාව ස්ටෙප් එක මොකක්ද කියනවා. Va bene, io per questa ricetta in teoria dovevo prendere la passata rossa, comunque prodotto italiano, bio, organico, tutto quello che è, va benissimo. Però io per cambiare la ricetta voglio prendere un datterino italiano, è un datterino giallo, è un pomodoro giallo, praticamente piccolo così, un po' leggermente lungo, senza seme, che ha un tanto proprietà, è un pomodoro giallo. Ok, partiamo con la ricetta. යාළුවනේ දැන් අපිට මේකට ඊළඟට ඕන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි තක්කලි සෝස්. ඒ කියන්නේ තක්කලි සෝස් මෙහි එක එක වර්ග තියෙනවා. අපි ගාව කහ පාට එකයි රතු පාට එකයි දෙකම තියෙනවා. අපි ඉතින් කහ පාට එක අද පාවිච්චි කරනවා මේකට. මොකද එතකොට ලස්සන පාටක් එනවනේ. මේක කහ පාට තක්කලි සෝස් එක අපි මේකට පාවිච්චි කරනවා. නිකන් අර ටොමැටෝ සෝස් මේ කෙචප් වගේ හැම නෙමෙයි. කෙචප් එක නෙමෙයි මේක. මේක ෆ්‍රෙෂ් තක්කලි වලින් හදපු තක්කලි වලින් විතරක් හදපු සෝස් එකක්. අපි දැන් සෝස් එක දාන්න කලින් අර හදාගත්ත මීට් බෝල්ස් ටික අපි අර දාගත්ත ලුණු කැරට් එකට ඒ මිශ්‍රණයට අපි මේක උඩින් මෙහෙම ගාන්ට අහුරු ගන්න. මේක දැන් උඩින් මේක තියාගන්න. තියාගෙන ඉවර වෙලා අතට පස්සේ විනාඩි වෙලා තියලා මේක ගියාට පස්සේ අපි මේක හරවන්න. පැති විතරක් වෙලා මේ කුක් කරගන්න ඕනේ. මේක නිසා මේක දෙපැත්තම හරවන්න. පුච්ච ගන්න ඕනේ. ඒක නිසා අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. Carota e sedano e tutto soffritto. Piano piano lo giriamo, mano destra. E poi il batterino giallo. Sama kaki nang මේක මේ ගෑලප්පේ හරවන්නේ මම නම් කපු පිහින්ම තමයි ඒක විතර කරන්නේ. එතකොට මේක ඉතලි ඩිෂ් එකක්. ඉතලි කෑම. හරි. මොකක්ද එතකොට මේකට කියන්න ඕන? මේකට කියන්නේ polpetto della nonna di domenica. ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන ආච්චිලා යාළුවනේ මම දැන් ඔය අහන්නේ මේ රෙසිපි එකට කියන නම මොකක්ද කියලා. ඇත්තටම මෙයා මෙතන හස්බන්ඩ් මගේ කියන්නේ මෙතන මේකට කියන්නේ පරණ ආච්චිලා. ඒ කියන්නේ ආච්චිලා ගෙදර ඔය වීකෙන්ඩ් වල එනවනේ දරුවෝ ළමයින්ගේ ළමයි ඒ වගේ කට්ටිය ආවම හදන රෙසිපි එකක් තමයි කියලා කියන්නේ. මේක අනිත් ටික වීඩියෝස් වෙලා නැහැ. ඒකයි මම මේක දැන් මේ ඔයාලට කිව්වේ මොකද්ද මේකට කියන්නේ කියලා. එහෙම තමයි කියන්නේ. පරණ ආච්චිලා යාළගේ මුණුබුරු මිනිබිරියෝ දරුවෝ එහෙම ගෙදර ආවහම අර සාමාන්‍යයෙන් අර ගෙදර තියෙන දේවල් වගේ අරගෙන පොඩි ප්‍රමාණයක් නෙමෙයි කරන්නේ පොඩි මේ දේවල් ටික මේ ටික අරගෙන හදන කෑමක් කියලා තමයි කියන්නේ. Invece di acqua di la cottura si spinge. Però tanto rimangono qua. Vedi? Vedi come si abbassano? Mai spezzare spaghetti in Italia, anche perché poi li sparano. යාළුවනේ අපිට ඉතින් මේ කෑම එක පාන්කුණත් කන්න පුළුවන්. ඇත්තට මේ වෙලාව අපිට ගොඩාක් බඩගිනි වෙලා තිබ්බේ. ඒක නිසා අපි ස්පැගටි එකකුත් හදා ගන්නවා. ඒකත් එක්ක ඒකට මික්ස් කරලා කන්න. බලමු ඉතින් දැන් අපි ඒක හදාගන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම භාජනයක් තියලා ඒකට වතුර දාලා
ඒකට ලුණු ටිකක් උතුරනකොට ලුණු ටිකක් දාලා උතුරද්දී අපි ඒකට ස්පැගටි එක දානවා. මේ බලන්නකෝ යාළුවෝ අපේ දැන් මේ මීට් බෝල්ස් මේ රෙසිපි එක මේක හොඳට සෝස් එක අර එක මික්ස් වෙලා හොඳට තැම්බිලා තියෙන දැන් මස් එකත් එක්ක. දැන් අපිට මේකට පාස්තා එක තැම්බුනහම ඒක මික්ස් කරගන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න පාස්තා එකත් අපේ තැම්බිලා තියෙන්නේ. දැන් ඔන්න අපි පාස්තා එක පෙරා ගන්නවා. තැම්බිලා තියෙන්නේ. දැන් අරකට මික්ස් කරගන්නවා. මේකට පාස්තා එක දැන් තැම්බිලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි අපේ පාස්තා එකත් හදාගෙන ඉවරයි. දැන් තියෙන අන්තිම ස්ටෙප් එක. ඒ කියන්නේ අර අපි හදාගත්ත මීට් බෝල්ස් එකට අපේ පාස්තා ටික මික්ස් කරන්න. මික්ස් කරලා අපිට ප්ලේට් කරලා කන්න තමයි තියෙන්නේ. ඇත්තටම අපි කන එක නම් වීඩියෝස් කරේ නැහැ. ඇත්තටම ඔයාලත් හදලා බලන්න මේක හරිම රසයි. හදන්නත් ලේසියි. දැන් ඔයාලටත් තේරෙනවනේ මේක බලපු කන එක නම් වීඩියෝස් කරේ නැහැ. හදලා බලලා කාලා අපිට ෆොටෝ එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න රසයිද කියලා. මේක හදලා බලන්න මේ ඔයාලට ඒ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හදලා බලන්න ඒ වගේම දිගටම අපේ හැමදාම වීඩියෝස් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. සාමාන්‍ය ලංකාවේ ස්පැගටි නූඩල්ස් හදන්න එකම විදිහටනේ. ඒ වගේ නැතුව මේ වගේ වෙනස් විදියකට හදලා බලන්න. ඇත්තටම රසයි. බත් කනවට වඩා ඔයාලට ලංකාවේ ගොඩක් කන්නේ බත්නේ. බත් වලට වඩා ඉතින් මේක ඇත්තටම ගුණයි. ඊට වඩාත් පිරෙනවා.